හායි කොහොමද? ඔන්න ඉතින් අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා දවසේ මං ඉතින් චුට්ටක් පරක් වෙලා නැගිටින්නේ මේ දවස්වල කොහොමත්. මේ වෙලාවෙ ඉතින් මං තේ එකත් අරගෙන මං කිව්වේ මගේ කාමරේට ඉස්සරහින් තියෙන්නේ පොඩි වෙල්යායක් කියලා. එතනටත් ඉතින් තේ එක අරගෙන ඇවිල්ලා තේ එකත් රස විඳින ගමන්ම පරිසරෙත් රස වින්දා. ඉතින් මෙන්න මේ බලන්නකො මේ කරන දේ ඔයාලා දන්නවද කියලා. මේ තියෙන්නේ වී තවන් කරන්න කලින් වී තවන් කරන පාත්තිය හදාගන්න එක. ඒකට කියන්නේ පෝරු ගන්නවා කියලා. සමහරු ඉතින් ඒ ගැන දන්නේ නැහනේ. ඒ නිසා තමයි මම ඒ ගැනත් පොඩ්ඩක් කිව්වේ. මේ තියන්නේ අපේ ගෙදරට ගෙනාපු ලීස් ගස් වගේක්. ඒකේ කොළ ටික ගත්තට පස්සේ මට හිතුණා ඉතුරු ටික විසික් කරන එකේ පොඩ්ඩක් පැල කරලා බලන්න ඕනි කියලා. පැල කරා. ඉතින් මෙන්න මෙතන කලින් තිබුණේ ලීස් ගස් ටිකක් මං හදලා මොනා වුණාද මන්දා ඒ ටික නිකම්ම සවුත් වෙලා ගිහින් මෙන්න මේ පැල ටිකත් ඉතින් ටිකක් සවුත් වෙලා හරි දුකයි. මේ තියෙන්නේ සෙනසුරාදාට ඉතින් නොවරදවාම මට ලැබෙන දෙයක්. ඒ වුණාට ඉතින් දුන්න කෙනාව වීඩියෝ එකට ගන්න ෆුල් try එකක් දුන්නා. මටත් බැලලා මට වීඩියෝ වලට එන්න බෑ කියලා ගියා. මේ තියෙන්නේ අද සෙනසුරාදා දවසක් නිසා අද අම්මි ගෙදරනේ. අද අම්මි ගෙදර කියන්නේ ඉතින් මට වැඩ අඩුයි අම්මිට වැඩ වැඩි. කොහොම හරි අම්මි ඉතින් ගෙදර ඉන්න දවසට මේ විදිහට රසට කෑම කන්න පුළුවන්. අම්මි ඉතින් වෙන දවස් වලටත් උදේට ඔෆිස් යනකොට උයලා යන්නේ. මං කරන්නේ පොඩි දේවල් ටිකක්. හැබැයි ඉතින් මේ සෙනසුරාදාට ඉතින් පොඩි ස්පෙෂලිටියක් තියෙනවා ඉතින්. ඒ නිසා මං ආසම මිනුම එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මං ආසම දේ. ඔයාලා දන්නවද මේ මොනවාද කියලා? මේ තියෙන්නේ මඤ්ඤොක්කකොළ මැල්ලුම. සමහර පැතිවල නම් මේක කන්නේ නැහැ. සමහර පැතිවල කන්නේ නැහැ. ඒ වගේම සමහර පැතිවල අපි නම් මේවා වංගෙඩිය දාලා කොටලානේ කන්නේ. සමහරු මේවා පොඩියට ලියලලා කනවා. අනේ මන් දන්නේ මන් නම් පුදුම තරම් ආසයි මෙන්න මේ මැල්ලුම කන්න. චූටි කාලේ නම් මේ වෙනකම් මන් දෙයකට ආසයි නම් ඒ මං හිතන්නේ මේක. මාරම ආසයි. ඒකටම ගැලපෙන මෙනු එකක් තමයි අද තියෙන්නේ. මාර ආසාවෙන් කෑවා. හැබැයි මේකට ගැලපෙන්නේ නම් සුදු බත්. හැබැයි අපේ ගෙදර මේ දවස්වල සුදු හාල් නැහැ. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. තියෙන දේන් ඉතින් සෑහීමටපත් වෙන්න එපයි. ඉතින් එහෙමත් රහයි අවුලක් නැහැ. කොහොම වුණත් ඉතින් මඤ්ඤොක්කකොළ තියනවා කියන්නේ රහයි. මං සෑහෙන වර්ණනාවක් බත් එක ගැන කරා. ඉතින් ඇත්තට මේක කරන්න තරම් වටිනවා. ඒ තරම් මේ බත් එක රහයි. හවස් වෙලා ඉතින් අපි දෙන්න ගියා අම්මීමයි. කවදාවත් ඉතින් කඩේ යන්නේ නැහැ අම්මීමයි. හැබැයි අද ගියා තාත්ති සනීප නැති නිසා අපි දෙන්නට අද කඩේ යන්න වුණා. මං අම්මිගෙන් ඇහුවා මං ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. මට පස්සේ කාලෙක බලන්න. ඒක පස්සේ කාලෙක බලලා ඉතින් හිතන්න පුළුවන් මං කොහොමද හිටියේ කියලානේ. ඉතින් අපේ අම්මි කියපු දේවල් බලන්නකෝ. කාලේ නෙවෙයි ඉතින් මං ගැන කියන්න මං කොහොමද හොඳයිද නැද්ද කියලා කියන්න. මට පස්සේ බලලා සතුටු වෙන්න. හොඳයිද නැද්ද කියන්නේ. ඒ කියන්නේ මං කොහොමද ඔයාලට උදව් කරනවද? ඔව් ඉතින් දැන් මේ කඩේ යන්න. තව මොනාරි මං ගැන ගුණවන්නුනාවක් කරන්න. පස්සේ කාලෙක බලන්න. පස්සේ කාලෙක ළමයිට හරි පෙන්වන්න බෑ. Oh my god! ඔව් ඉතින් ඔය ඉතින් ඔක්කොම වැඩ ටික ගෙදර කරලා දෙන්න. කඩේ යන්න එනවා. උයනවා කියන්නේ. උයනවා කනවා. ඒ ඔක්කොම ගන්නවා ඉතින්. ආයි බැන්නොත් එම සාක්ෂි දිනනවා මේක බැන්නනවා. හරිද? නංගිත් එක්ක රණ්ඩු වෙනවා. සාක්ෂි දිනනවා මේ ඔක්කොම මං කරනවා බොරු කියන්න එපා කියලා පෙන්නනවා. මම තමයි එහෙනම්. මං
ඔන්න ඔය විදියට තමයි ඉතින් අම්මේ මං ගැන කියන්නේ. ඕක ඉතින් සාපේක්ෂයි. සමහර වෙලාවට මං හරි හොඳයි. සමහර වෙලාවට මං නරකයි. ඒ ඉතින් මං කරන දේවල් එක තමයි ඉතින්. ඒක ඉතින් සාපේක්ෂයි ඉතින් කොහොමත් නේ. අනේ ඉතින් කඩේට ආවා පොඩි දඩයක් ගැහුවා. පොඩි දඩයක් ගහලා ඉතින් අපි ආපහු මේ යනවා. යන ගමන් පොඩි දඩයක් පොඩි දඩයක්. මෙන්න මේ බලන්නකෝ චූටි දඩයක්. ඒව හරි මාසයි ෂෝක් නේද? ඉස්සර ඉස්කෝලේ කාලේ මතක් වෙනවනේ ඉස්කෝලේ කාලේ නම් මේකක් තිබුණේ මං හිතන්නේ රුපියල් 2ටද කොහෙද 2ට 5ට විතර. ඇවිල්ලා ඉතින් අපේ නිවාඩු දවසේ ටී ටයිම් එක මෙහෙම තමයි ගත වුනේ. ඊට පස්සේ මම පොඩි වීඩියෝ එකක් කරා මං ෂෝට් වීඩියෝ එකකට දාන්න. ඒකත් මං කලින් දාලා තියෙනවා. මං හිතනවා ඔයාලා බලන්න ඇති. ඒක තමයි මේ. කොහොම හරි ඉතින් ඔහොම තමයි අද දවසත් ඉවර වුණේ. මං අර කිව්වා වගේ මං අනාගතයට බලනකොට මේවා මට රස මතක වෙලා තියෙයි. ඒ රස මතක මාත් එක්කම එකතු කරන්න එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව අහගෙන ඉන්නවට මාව බලාගෙන ඉන්නවට වදයක් වුණත් මගේ වීඩියෝස් බලනවට ලයික් කරනවට කමෙන්ට් කරනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ගිහින් එන්නම් වෙනද වගේම ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන්.